සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. හොඳයි අපි අද බලන්න යන්නේ කොහොමද Canva Pro එක අන්ලොක් කරගන්නේ කියලා. හරි මුලින්ම ඔයාලා කරන්න ඕන Google Chrome එකට ගිහිල්ලා Canva ගිණුමට ලොග් වෙන එක. මෙන්න Canva කියලා සර්ච් කරගෙන අපි Canva එකට ලොග් වෙලා ඉමු. හරි දැන් ඔයාලා මෙතනින් login දෙන්න. මෙතනින් ඔයාලගේ email එකක් තෝරන්නයි. එතනදී ඔයාලගේ තියෙන email එකක් තෝරන්න. හරි දැන් මේ විදිහට අපේ Canva ගිණුමට ලොග් වෙන්න පුළුවන්. මුලින්ම ඔයාලට මම පෙන්නලා ඉන්නම් දැනට මගේ තියෙන account එකේ Canva Pro එක නැහැ කියන එක. දැන් මෙතන flyer design කියන එකට ගිහිල්ලා template එකකට යන්නම් මම. මොකද පෙන්වන්න ඕන ඔයාලට මගේ මේ ගිණුමේ Canva Pro එක නැහැ කියන එක. හරි දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙනවා මගේ ගිණුමේ Canva Pro එක නැහැ. මොකද මෙතන තියෙන්නේ Pro එකේ තියෙන template එක ක්ලික් කරාම අපිට එන්නේ Pro එක buy කරන්න ඕන කියලා. හරි අපි යමු දැන් Canva Pro එක අන්ලොක් කරගන්න වැඩේට. ඔයාලා මෙතන සර්ච් කරන්න ඕනේ Google Chrome එකේ Bingo Tingo කියලා. සර්ච් කරගෙන එන පළවෙනි වෙබ්සයිට් එකට යන්න ඕන. හරි දැන් ඔයාලා මේ වෙබ්සයිට් එක ඇතුළට ගියාම මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. මේකේ පහළට යන්න තව පහළට යන්න ඕන. එතකොට ඔතන තියෙනවා best social media platform කියලා එකක්. එන්නේ post එක උඩ ක්ලික් කරන්න. හරි ඒ post එක උඩ ක්ලික් කළා මේ විදිහට පහළට එන්න. පහලට ආපුම් පෙන්වනවා ඩවුන්ලෝඩ් කියලා. එන්න ඒක උඩ ක්ලික් කරන්න. එතකොට පොඩි ටයිම් එකක් කවුන්ට් වෙන්න ගන්නවා. තප්පර 50ක් විනාඩියක් කවුන්ට් වෙන්න ගන්නවා. ඒ විනාඩිය කවුන්ට් වෙලා ඉවර වෙලා ආයෙ මෙතන ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා. ඒක උඩ එකපාරක් තව ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාම ඇඩ් එන්න ගන්නවා. ඒ ඇඩ් වලින් කැන්සල් වෙලා බෑක් වෙන්න ආපහු. ඊට පස්සේ ආයෙ ඩවුන්ලෝඩ් බටන් එක දෙන්න. ආයෙත් ඇඩ් આવොත් කැන්සල් වෙලා බෑක් වෙන්න. හරි දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්න ඕන. B අගුණ තියෙන එතන get here කියලා තියෙනවා. එන්න ඒක උඩ ක්ලික් කරන්න. එතකොටත් ඇඩ් එන්න ගන්නවා. ඒ වගේනුත් බෑක් වෙලා ආපහු අතනට මෙන්න ආයෙත් පාරක් get here කියන එකට උඩම ක්ලික් කරන්න. ඇඩ් આવොත් බෑක් වෙන්න. හරි ඇඩ් වලින් බෑක් වෙලා ආපහු මෙතන get here කියන එකට ක්ලික් කරන්න. හරි දැන් ඔයාලට පේනවා මෙතන Canva join කියලා වැටලා ඔටෝම අපේ Canva අපේ හදාගත්ත ගිණුමට ලොග් වෙනවා. වැටිලා මෙතන welcome කියලා වැටෙනවා. මෙතන let's go දෙන්න. දැන් අපි අපේ මේ ඇතුළට ගිහිල්ලා බලමු Pro එක unlock වෙලාද තියෙන්නේ කියලා. දැන් මෙතන අපේ template පෙන්නනවා. මෙතන අපි template වල මෙන්න මේ විදිහට දැන් වැටිලා තියෙනවා. කලින් Pro එක කරලා තියෙද්දි මෙතන ඔටුන්නක් ලකුණ හැඩයට දැන් කහ පාට වෙලා තිබ්බේ. දැන් අපි Pro එක unlock කරගත්තට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. දැන් අපිට පේනවා ඒ වගේ ඒවා අපිට අපේ ඩිසයින් එක විදිහට අරගෙන එඩිට් කරගන්න පුළුවන්. කලින් අපිට එහෙම එඩිට් කරගන්න පුළුවන් උනේ නැහැ. ඒ වගේම ඔයාලට කියන්න ඕන මේ Bingo Tingo එක හරහා Canva Pro එක අන්ලොක් කරගන්නකොට ඒක වෙලාවකට විතර අන්ලොක් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ඒක වතාවකට 500 දෙනෙක් විතරයි අවස්ථාව දෙන්නේ. ඔයාලට ඒ වෙලාවේ ඔයාලා මේක බලලා අන්ලොක් කරගන්න වෙලාවේ අවස්ථාවක් නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ දවස් 2ක් 3ක් වගේ ඉඳලා ඊට පස්සේ ආයෙත් උත්සාහ කරලා බලන එක. අනිවාර්යයෙන් මේක හරහා ගන්න පුළුවන් Canva Pro එක.